හයි ගයිස් ඉතින් අද බලමු ඉතින් අපිට අලුතෙන් ඉතින් ඉවෙන්ට් සෙට් එකක් ඉතින් තව ඉතින් අලුතෙන් ගේම් එකකට එන්න දෙනවා ඉතින් අපි බලමු මේ ඉවෙන්ට් සෙට් එක කොහමද අයිටම් ඩිසයින් වෙන්නේ කියලා ඉතින් මගෙන් ගොඩක් දෙනෙක් අහලා තිබ්බ ඉතින් අපිට අලුතෙන් ඉවෙන්ට් කැලෙන්ඩර් එකක් ඇවිල්ලා දිනවා ඉතින් අලුතෙන් කියන්නේ අප්ඩේට් එකෙන් පස්සේ ඉතින් ඒ ඉවෙන්ට් කැලෙන්ඩර් එක ආවේ ඉතින් ඒකේ තියෙනවා ඉතින් අපිට iPhone 16 ටිකක් ඉතින් දෙනවා කියලා තියෙනවා ඉතින් 16 iPhone 16 පහක් ඉතින් ගිව්වා විදිහට දෙනවා කියලා තියෙනවා ඉතින් අපි බලමු ඉතින් ඒක මොන වගේ ඉවෙන්ට් එකකට එන්නේ ඉවෙන්ට් එකකට දෙන්නේ ඉතින් තව ඉතින් අපිට ඒකත් එක්ක ඩයමන්ඩ් එහෙම ෆ්‍රී දෙනවා කියලා තියෙනවා තව ඉතින් මැජික් කියුබ් එකක් එනවා කියලා තියෙනවා ඉතින් තව ඉතින් මැක්ස් 7 එකට සුපිරි සුපිරි ගන් ස්කින් එකක් ෆ්‍රී දෙනවා කියලා තියෙනවා ඉතින් අපි බලමු මේ සෙට් එක කොහමද හරියට මෙන්නේ කියලා එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අදගෙන වීඩියෝ යන කලින් මතක් කරනවා ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell එක ගන්නත් ඕල් කරලාම තියාගන්න ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න එහෙනම් අපි යමු අදගෙන වීඩියෝ එකට මතක් කරන් දින ඉතින් මං ඊයේ දාපු වීඩියෝ එකේ කිව්වා ඉතින් අපිට අලුත් ෆේඩර් ටේල් ඉවෙන්ට් එකට අර ඩුවෝ ඉමෝට් එක එනවා කිව්වේ අන්න ඉමෝට් එක ඉතින් අද එනවා කියලා කිව්වේ ඉතින් ඒක දවසක් පරක් වෙලා තියෙනවා ඉතින් ඒ ඉමෝට් එක ඉතින් හෙට එන්නේ ඉතින් ඒ කියන්නේ මාර්තු 21 තමයි ඉතින් ඒ 20 මාර්තු 20 තමයි ඉතින් ඒක එන්නේ ඉතින් මාර්තු 19 වෙනවා කියලා තමයි ඒක තිබ්බේ ඉතින් ආපහු ඩේට් එක ඉතින් පොඩ්ඩක් අප්ඩේට් වෙලා තියෙනවා ඉතින් මාර්තු 20 තමයි ඒක එන්නේ ඉතින් ඒකත් ඒ විදිහට මතක් කරන්න ඕනේ ඉතින් මට ඒ වීඩියෝ එකේ හරියට ඒක කියන්න බැරුණා ඉතින් ඊට පස්සේ තමයි ඉතින් මේ නිවුස් එක ආයි වෙනස් වෙලා තියෙන්නේ ඉතින් ඒකත් ඒක මතක් කරන්න ඉතින් අපි බලමු ඉතින් ඉවෙන්ට් කැලෙන්ඩර් එක පැත්තට ගිහලා ඉතින් ඉවෙන්ට් කැලෙන්ඩර් එක පැත්තට ගියාම ඔයගොල්ලන්ට ඉතින් මේ වගේ ඉවෙන්ට් කැලෙන්ඩර් එක බලා ගන්න පුළුවන් ඉතින් අපිට දැන් ඉතින් මේකෙන් දීලා තියෙන ඉතින් මේ බෑග් පැක් එකයි අවතාර් බැනර් ඒ සෙට් එක දීලා තියෙනවා ඉතින් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අලුත් කිට් එකක් දීලා තියෙනවා තව ඉතින් අපිට අලුතෙන් ආපු කිට් සෙට් එකේම ඉතින් බලා ගන්න පුළුවන් ඒ සෙට් එක ඉතින් අපිට ෆ්‍රී දීලා තියෙනවා ඉතින් අපිට මේ මාසේ ඉතින් මාර්තු 21 ඉතින් එනවා කියලා තියෙනවා මෙන්න මේ විදිහට ඉතින් අලුත් ඉවෙන්ට් එකකට මේ වගේ ඉතින් iPhone සෙට් එකක් ඉතින් iPhone එකයි තව ඉතින් අපිට ඩයමන්ඩ් තියෙනවා තව කැත්තර ස්කිල් එකක් තියෙනවා තව ඉතින් මැජික් කියුබ් එකකුයි මැක්ස් 7 එකකුයි තියෙනවා ඉතින් ඔයගලන්ට මේ සෙට් එක ඒ වගේ බලා ගන්න පුළුවන් ඉතින් මේක මේ ඉවෙන්ට් එක අපිට පටන් ගන්නවා කියලා තියෙන ඉතින් 21 වෙනිදා ඉතින් 21 වෙනිදා ඉඳන් 31 වෙනකන් ඉතින් මේ ඉවෙන්ට් එක තියෙනවා ඉතින් අපි බලමු ඉතින් ඉස්සරහට ඉතින් මේ ඉවෙන්ට් එක කොහොමද එන්නේ කියලා ඉතින් ඔයගලන්ට මේ වගේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහ ඉවෙන්ට් එකකට තමයි ඉතින් ඒක එන්න තියෙන්නේ මේ වගේ ඉතින් අපිට මේ වෙබ් ඉවෙන්ට් එකකට තමයි ඉතින් ඒක ඩිසයින් කරන්න තමයි තියෙන්නේ ඉතින් ඒ ඉවෙන්ට් එක ඉතින් මේ වගේ අපිට ෆ්‍රෙන්ඩ්ලා එක්ක ප්ලේ කරලා මෙන්න මෙතන තියෙන පොයින්ට් වගේක් එකතු කරන් තමයි තියෙන්නේ ඉතින් ඒ ඉවෙන්ට් එකේ ඉතින් අපි බලමු ඉතින් 21 වෙනිදා ඉවෙන්ට් එක ආවම මම ඒක හරියටම කරන්න හැටි ඉතින් වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම් ඉතින් දැන් ඔයගොල්ලන්ට ඉතින් මේ වගේ බලා ගන්න පුළුවන් ඉතින් ඒ ඉවෙන්ට් එක ඉතින් මේ ඉවෙන්ට් එක ඉතින් අපිට තියෙන මෙන්න මේ විදිහට අපේ ෆ්‍රෙන්ඩ්ලා එක්ක ප්ලේ කරලා ඉතින් ගන්න තියෙන ඉතින් මෙන්න මේ වගේ පොයින්ට් ඉතින් මේ පොයින්ට් අරගෙන ඉතින් මෙන්න මේ වගේ ටෝකන් වර්ගයක් ගන්න තියෙන ඉතින් රත්තරන් පාට ටෝකන් జాතියක් ඉතින් ටිකට් වගේ జాතියක් අන්නේ ටිකට් එකතු කරන්න තමයි අපිට තියෙන්නේ මේකේ එන්නේ ටිකට් එකතු කරලා මෙන්න මේ වගේ බොක්ස් එකකට යනවා ඉතින් අපිට එන්නේ විදිහට ටිකට් එකතු කරගෙන යන්න තියෙන තව ඉතින් අපිට ඒ ටිකට් එකතු කරද්දී තව ඉතින් අපිට ඉමෝට් හම්බ වෙනවා කිට් එහෙම හම්බ වෙනවා ඉතින් ඒකත් ඒ වගේ බලා ගන්න පුළුවන් ඉතින් තවත් අපිට රිවෝඩ් සෙට් එකක් හම්බ වෙනවා ඉතින් මේ ඉවෙන්ට් එකකින් ඉතින් සුපිරිම ඉවෙන්ට් එකක් ඉතින් ගොඩක් ටොප් අප් කරන්න තියාට ඉතින් පට්ටම මාසයක් ඉතින් කිටුයි ඉමෝට් එහෙම ඉතින් අපිට ෆ්‍රීම ගන්න පුළුවන් ඉතින් මේ ඉවෙන්ට් එක හරහා ඉතින් ඩයමන්ඩ් ඉතින් මේ වගේ බලා ගන්න පුළුවන් ඩයමන්ඩ් ගිෆ්ට් එකකුත් තියෙනවා තව ඉතින් iPhone 16 ෆෝන් සෙට් එකක් තියෙන ඉතින් ෆෝන් 5ක් දෙනවා කියලා තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේක මෙහෙමයි තෝරන්නේ. ඉතින් මෙන්න මෙතන මේ අපිට තියෙන්නේ මේ ටෝකන් සෙට් එක එන්නේ ටෝකන් එකතු කරන්න තියෙන්නේ. අපිට ඉතින් මේ ටෝකන් එකතු කරලා මේ බොක්ස් එකට එකතු වෙනවා. ඉතින් මේ බොක්ස් එකට එකතු වුණාට පස්සේ මේක ඉතින් ඒගොල්ලෝ දවසක් දාලා කොහොම හරි ඒක ඒ බොක්ස් එකෙන් ස්පින් වෙනවා. ඉතින් ස්පින් වෙලා ඉතින් එතනින් ටෝකන් 5ක් තෝර ගන්නවා. ඉන්නේ ටෝකන් 5 අයිතිකාර කට්ටියට ඉතින් තමයි ඉතින් මෙතන මේ ෆෝන් සෙට් එක හම්බ වෙනවා කියලා ඉතින් තව ඉතින් අපිට ඒකෙන් තව තේරෙන අයට ඉතින් ඩයමන්ඩ් එහෙමත් ඉතින් ගිෆ්ට් වගේ ඉතින් මේල් බොක්ස් එකට ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මේක ඉස්සරහට ඉතින් කොහොමද දෙයිද දන්නේ නැහැ. ඉතින් ෆෝන් සෙට් එක ඉතින් මම ඉස්සරහට ඉතින් වීඩියෝ එකක් අනිවාර්යෙන් අරන් එන්න. ඉතින් මේ ඉවෙන්ට් එක ආවම අපේ සර්වර් ඉතින් තාම ඇවිල්ලා නැහැ. 21 වෙනිදා තමයි එනවා කියලා ඉතින් තියෙන්නේ. ඔයගලන්ට ඉවෙන්ට් කැලෙන්ඩර් එකේ මේක ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ඉතින් මේ ඉවෙන්ට් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ඉතින් ඉස්සරහට මේ ඉවෙන්ට් එක ආවම මම හරියටම කරන්න හැටි ඉතින් ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් ඒ විදිහට තමයි ඉවෙන්ට් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ඉතින් දැන් අපිට මේ මාසේ කියන්නේ මාර්තු 24 වෙනිදා අලුතෙන් තව ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඉවෙන්ට් එක ඉතින් අපි බලමු කොහොමද ඩිසයින් එක. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆයිනල් ෂොට් කියලා ඉතින් එනවා මේ ෂොට් ගන්න එකට ඉතින් අලුත්ම මේ ඇනිමේෂන් එකක්. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති ඉතින් දැන්ට MP5 එකට දීලා තියෙනවා. තව ඉතින් 6 ෂොට් එකට දීලා තියෙනවා. ලෙවල් 8ට අප් කරන ඉවෝ ෂොට් යන්නේ ෂොට් වලට දීලා තියෙනවා. ඉතින් ෆයිනල් ෂොට් එකේ කියන්නේ ටීම් එකේ අන්තිම එනිමියට ගැව්වා මෙන්න මේ වගේ කිල් ඉෆෙක්ට් එකක් පෙන්වනවා. ලොකුවටම
කිල් ඉෆෙක්ට් එකක් පෙන්වනවා. අන්න ඒක තමයි ඉතින් ෆයිනල් ෂොට් එක කියන්නේ. ඉතින් ඒක ඉතින් අපිට මෙන්න මේ වගේ ඉවෙන්ට් එකකට එනවා කියලා තියෙන. ඉතින් අපිට අලුතෙන් ඉමෝට් ආවා වගේ ඉවෙන්ට් එකකට තමයි ඉතින් ඒක එනවා කියලා තියෙන්නේ 24 වෙනිදා. ඉතින් අපි බලමු ඉතින් අපේ සර්වර් එකටත් මේ වගේ ඉවෙන්ට් එකකට එයිද කියලා. ඉතින් 24 වෙනිදා මේ ඉවෙන්ට් එක ඉතින් සමහරට මේක රින් ඉවෙන්ට් එකකට එන්නත් පුළුවන් අපේ සර්වර් එකට එද්දි. අපි බලමු ඉතින් ඉස්සරහට ඒ ඉවෙන්ට් එක කොහොම ඩිසයින් වෙලා එයිද කියලා. ඉතින් අනිවාර්යයෙන් ඉතින් මෙන්න මේ ෆයිනල් ෂොට් එක නම් ඉතින් අපේ සර්වර් එකට 24 වෙනිදා දෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒක නම් ෂුවර් ෂොට් 24 වෙනිදා දෙනවා. ඉතින් ඔයගලන්ට මේ විදිහට ෆයිනල් ෂොට් එක බලා ගන්න පුළුවන්. අපි මැච් වලදී ෆයිනල් ෂොට් එක දැම්මම මේ වගේ තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඉතින් අපිට 24 වෙනිදා දෙන්න තියෙන ඉවෙන්ට් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් තව අපිට අලුතෙන් එන්න තියෙනවා ඉතින් අලුත්ම ඇනිමේෂන් එකක්. යුවෝ බණ්ඩල් එකේ ඇනිමේෂන් එක. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බේ ඇනිමේෂන් එකේ අන්තිමට නිකන් පාවි තියෙනවා වගේ තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයගලන්ට ඒක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි ඇනිමේෂන් එක දාගෙන ලොබියට ආවම මෙන්න මේ වගේ අත් දෙකෙන් නිකන් ගින්දර එනවා වගේ පාවි තියෙනවා. ඉතින් ඒක නැති වෙන්නේ අපි ඉමෝට් එකක් දානකම් ඒක නැති වෙන්නේ ඒක දිගටම තියෙනවා. ඉතින් අපි ලොබියට එහෙම ගියාම අපේ ප්‍රොෆයිල් එක බලද්දිත් ඉතින් ඒක දිගට මේ විදිහට තියෙනවා. ඒ විදිහට තමයි අලුත්ම ඇනිමේෂන් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ ඇනිමේෂන් එක නම් සුපිරිම වෙනසක් කරලා දිනවා වෙන ඇනිමේෂන් වලට වැඩිය. ඒකත් ඉතින් ඉස්සරහට සුපිරියක් වෙයි. ඉතින් මේ ඇනිමේෂන් එකකින් තව අපිට එන්න තියෙන අලුතෙන් ෆේවරට් ෆීල් ඉවෙන්ට් එකකුත් ඉතින් ඉස්සරහට මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් පැරබල් එකට එන්න තියෙන මේ පැරබල් මේ ප්ලාස්ම එකට එන්න තියෙන ඉතින් අලුත්ම මේ ගන්න ස්කින් එකක්. ඉතින් මේ වගේ ලෙජෙන්ඩරි ගන්න ස්කින් එකයි. ඉතින් මේක ලොබියටත් දාන්න පුළුවන් ගන්න ස්කින් එකක්. ඉතින් මේකේ ඇකියුරන්සි එකයි ඩැමේජ් ඩැමේජ් ඩබල් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලන්ට ඒ විදිහට බලා ගන්න පුළුවන් අලුත් මෙන්න තියෙන ප්ලාස්ම ගන්න ස්කින් එක. ඉතින් මේ වගේ ලූට් බොක්ස් එකකුත් එකත් එක්ක එන්න දිනවා. ඉතින් ඒකත් ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපේ සර්වර් එකට අලුතෙන් එන්න තියෙන ඉවෙන්ට් සෙට් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් මම ඉස්සරහට අනිවාර්යයෙන් ඉතින් අර මේ අපිට iPhone ඉවෙන්ට් එක ආවම අනිවාර්යෙන් ඒකෙත් ඒක හරියටම කරන්න හැටි මම වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් ඒකෙන් අපිට ගොඩක් දේවල් ඉතින් ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් ෆ්‍රී රිවෝඩ් ගොඩක් හම්බෙනවා. තව ඉතින් අපිට මොකක් හරි මැච් ටිකක් ප්ලේ කරලා ඉතින් ඉස්සරහට මැජික් කියුබ් එකකුත් ෆ්‍රී දෙයි. තව ඉතින් මැක්ස් 7 එකට සුපිරි ගන්න ස්කින් එකකුත් ෆ්‍රී දෙනවා. ඉතින් ඒ සෙට් එකේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ පාර රාමසාන්න එකට නම් ගොඩක් දේවල් අපිට ඉස්සරහට ෆ්‍රී හම්බෙයි වගේ. අපි ඉතින් බලමු 21 වෙනිදා ඉවෙන්ට් එක ආවම. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ඉතින් යාළුවන්ට ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් තමයි ඉතින් 20 කියන කට්ටියම ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් තමයි අදට ගිහින් එන්න. හැමෝටම ගුඩ් බයි.